ආයුබෝවන් කියලා පිළිගන්නවා ගණිතත්වල YouTube channel එක වෙත. channel එකට අලුත් කරගෙන ඉන්නා මම මුලින්ම කියනවා channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි. මේ දවස්වල උසස් පෙළ කරපු කෙනෙක් නම් බලාපොරොත්තු වෙන්නේ කවද්ද රිසල්ට් එන්නේ කියලා. මෙන්න අද අපිට රජයේ නිල නිවේදනයක්. ඒ කියන්නේ මාධ්‍ය හමුවකදී අමිත් ජයසුන්දර මහතා කරලා තියෙන ප්‍රකාශනයක් ගැන අපිට අනාවරණය වුණා. අපි ඒක ඔයාලට පහසු වෙනවා translate කරලා පෙන්නන්නම්. හරි. ඒක මෙහෙම කියලා තියෙනවා. අපුසු උසස් පෙළ විභාග ප්‍රතිඵල නව යාවත්කාලින කිරීම අප්‍රේල් 8 2025. අධ්‍යයන පොදු සහතිකපත්තු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් අලුත් අවුරුදු උත්සවයෙන් පසු නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදී ඔහු මේ බව සඳහන් කළේය. විභාගය සඳහා සිසුන් 3,33,183 දෙනෙකු පෙනී සිට ඇති අතර 2,53,390ක් පාසල් සිසුන් වන අතර 79,793ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ. විභාගයේ 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා රට පුරා විභාග මධ්‍යස්ථාන 2312 දී පැවැත්වුණි. උසස් පෙළ විභාගයේ බයෝසිස්ටම්ස් ටෙක්නොලොජි විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2025 පෙබරවාරි 8 සිට 10 දක්වා පැවැත්වුණි කියලා තමයි මේ පණිවිඩයේ සඳහන් වෙලා තියෙන්නේ. හරිනේ. ඒ අනුව ඔයාලට පැහැදිලි වෙනවා ඔයාලා පුන පුනා බලා සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ අවසානයේ. ඒ කියන්නේ මේ අලුත් අවුරුද්දෙන් පස්සේ එන බවට අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරලා තියෙනවා.